ඔයා කුලගේ වෙබ්සයිට් එකේ දැනටම රෙජිස්ටර් වෙලා තියෙන කෙනෙක් නම් අලුතෙන් වෙබ්සයිට් එකට ලොග් වෙනකොට මේ ඇතුල් වෙන්න කියන තැන ක්ලික් කරන්න ඕනේ. ඊළඟට ඔයා මේ පේජ් එකට එනවා. එතකොට ඔයා කලින් ලියාපදිංචි වෙච්ච දුරකථන අංකය ඉස්සරහ බිඳුව නැතුව මෙතන ඇතුල් කරන්න. ඊළඟට කලින් ගහපු පාස්වර්ඩ් එකම මෙතනින් ගහන්න. ඊට පස්සේ ඇතුල් වෙන්න තියෙන තැන ක්ලික් කරන්න. ඔයාගේ මුරපදය අමතක වෙලා නම් මේ පහළ තියෙන මුරපදය අමතක වුණාද කියන තැනින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ රෙජිස්ටර් වෙද්දී දාපු ෆෝන් නම්බර් එකම ඉස්සරහා බිඳුව නැතුව මෙතනින් ගහන්න. දැන් සොයන්න කියන තැන ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකට OTP නම්බර් එකක් එනවා. SMS එකක් විදිහට ඒ OTP නම්බර් එක මෙතනින් ගහන්න. ඊළඟට තහවුරුයි කියන තැන ක්ලික් කරන්න. දැන් අලුත් මුරපදයක් ඇතුළත් කරන්න ඕනේ. මේ මුරපදයටත් ඉංග්‍රීසි අකුරු හරි ඉලක්කම් හරි 8ක් හෝ 8කට වැඩියෙන් තියෙන්න ඕනේ. මුලින් ගහපු මුරපදයම දෙවෙනි තැනත් ඇතුළත් කරන්න. මුරපදය බලා ගන්න අවශ්‍ය නම් මේ කෙළවරේ තියෙන ලකුණ ක්ලික් කරාම ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තහවුරුයි කියන තැන ක්ලික් කරන්න. දැන් ඔයාගේ මුරපදය සාර්ථකව වෙනස් කරලා තියෙන්නේ. අලුතෙන් ගහපු මුරපදයට එක්ක ලොග් වෙන්න පුළුවන්. මුලින්ම ඔයා කලින් දාපු ෆෝන් නම්බර් එකම මෙතනින් ඇතුළත් කරන්න ඉස්සරහ බිඳුව නැතුව. ඊළඟට ඔයා හදපු අලුත් පාස්වර්ඩ් එක මෙතනින් ගහන්න. දැන් ඇතුල් වෙන්න කියන තැන ක්ලික් කරන්න. ඒ විදිහට සාර්ථකව ලොග් වුණ ගමන් ඔයාව අපේ ප්‍රොපෝසල් තියෙන පේජ් එකට අරගෙන යන්න.